ආයිබෝවන් සුබ දවසක්. සාර්ථකත්වය ඉතාම පළල් වචනයක්. සාර්ථකත්වය එක පැත්තකින් ගත්තොත් මිනිසුන් හඹාගෙන යන වචනයක්. අනිත් පැත්තෙන් සෑම මිනිහෙක්ම සෑම මිනිසෙක්ම ජීවිතේ යථාර්ථයක් කරගන්න හදන බලාපොරොත්තුවක්, විෂන් එකක්, සිහිනයක්. සාර්ථකත්වය තරම් ලේසියෙන් කෙනෙක්ට ළඟා කරගන්න බෑ. ඒකට ලොකු කැපකිරීම් ගොඩක උත්තරයක්, නිර්වචනයක් විදිහට තමයි මේ සාර්ථකත්වය කියන වචනේ තමන්ගේ ළඟට එහෙම නැත්නම් සාර්ථක පුද්ගලයා ළඟට එන්නේ. කොහොම නමුත් සාර්ථකත්වය කියන වචනය හොයන් යද්දී සාර්ථකත්වය ළඟා කර ගනිද්දී සැබවින්ම ඔබ මතක තියාගන්න ඕන කාරණා අතර පුංචි කාරණාවක් එකතු කරන්න හිතුවා. සාර්ථකත්වය નિરાයසෙන්ම ඔබට සතුරන් බිහි කරනවා නොඅනුමානයි. මතක තියාගන්න ඕන දෙයක්. සතුරන් වැඩිවීම සාර්ථකත්වයේ අංග ලක්ෂණයක්. අනිත් පැත්තෙන් ඔබට ඔබේ වටපිටාවේ ලොකු පිරිසක් ඔබට ඊර්ෂ්‍යාකම් කරයි නම්, ඔබේ සාර්ථකත්වයට විවිධ නිර්වචන එකතු කරයි නම්, ඕක වාසනාවට වෙච්ච වැඩක්, ඕක ඇවිල්ලා අහවලාගෙන් හම්බෙච්ච තෑග්ගක්, මුදලක්, ඕක ඇවිල්ලා පිනට ලැබිච්ච දෙයක්, එහෙම නැත්නම් ඒකට වටිනාකමක් දෙන්නේ නැත්තම්, ඊර්ෂ්‍යාව කියන වචනයත් එක්ක මේ වගේ උත්තර එකතු කරනවා නම් ඔබ යම් විදිහට සාර්ථක ගොඩට එළඹෙමින් පවතින මිනිස්සෙක්. ඒ වගේම සාර්ථකත්වයට එක්ක වැඩි හිතවත්කම් පාති ඔබේ වටිනාකම. ඒත් එක්කම ගත්තොත් සාර්ථක මිනිස්සෙක් වටා වැඩි පිරිසක් එකතු වෙන්න ගන්නවා. ඒකත් එක්කම හිතවත්කම වැඩි කරගන්න උත්සාහ කරනවා. වැඩි හිතවත්කම සමහර විට මේ සාර්ථක වෙච්ච පුද්ගලයා අගෞරවයට පත් කරන්න, අගෞරවයට පත් වෙන්න හේතුවක් වෙන්නත් පුළුවන්. මගේ පණිවිඩය, ඔබ සාර්ථක මිනිසෙක් වෙන්න උත්සාහ කරද්දී ඔබට ඉරිසියාකම් කරන සතුරන් බිහි වෙන එක අතිශය සාමාන්‍ය දෙයක් වගේම වැඩි හිතවත්කම් වලට යද්දී හරි කල්පනාවෙන්, හරි බුද්ධියෙන් එතනට යන්න කියන කාරණාව. ඒ වගේම ඔබට මේ වෙනතුරුත් ඉරිසියාකම් පාන, බාධක අභියෝග එල්ල කරන සතුරු කරදර, සතුරු පිරිස් වැඩි නැත්තම් ඔබ තාමත් සාර්ථකත්වය වෙන මිනිසෙක් විදියට ගමන ආරම්භ නොකරපු පුද්ගලෙක් වෙන්න පුළුවන්. හිතන්න මොහොතකට ධනාත්මකව.